වෙල්කම් ටු ලීෆ් හවුස් ප්‍රයිවට් ලිමිටඩ්. ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් වර්තමානයේ වෙනකොට ලංකාවේ වැඩියෙන්ම කතා වෙන ටොපික් එක හැමතැනම කතා වෙන්නේ ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් ගැන. මොකද මේ වෙනකොට තියෙන තෙල් ප්‍රශ්නේ හින්දා තෙල් අර්බුදයේ හින්දා ගොඩක් කට්ටිය ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් වලට මූව් වෙන්න පටන් ගන්න තියෙනවා. ඉතින් ඒක දැන් ලංකාවේ මේ වෙනකොට ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා. ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක් මිලදී ගන්න එක හැමදෙනාම දැන් යූසුලුව ඉලෙක්ට්‍රික් වෙහිකල් එක මිලදී ගන්න පෙළඹිලා තියෙනවා. සමහරලාට ලංකාවේ මේ වෙනකොට ඉම්පෝර්ට් කරලා තියෙන ස්ටොක්ස් පාවා ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් වල ඉවර වෙලා තියෙනවා. ඉතින් මේ ට්‍රෙන්ඩ් එක දැන් මේ මොහොතේ මේ තෙල් අර්බුදයත් එක්ක පටන් ගත්තට අපි මේක මීට වසර ගණනාවකට කලින් දැක්කා ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් වලට මෙහෙම ඩිමාන්ඩ් එකක් එනවා සහ මෙහෙම තෙල් අර්බුදයක් එන්න පුළුවන් කියලා. ඉතින් මේ පළවෙනි පාර නෙමෙයි ලංකාවේ ජනතාව තෙල් අර්බුදයකට මුහුණ දෙන. අපිට මතකයි කලිනුත් කොවිඩ් කාලේ මෙහෙම තෙල් අර්බුදයක් ඇවිල්ලා දීපු පෝලිම් තිබ්බා. ඒ වගේම තෙල් වලට ලොකු ඩිමාන්ඩ් එකක් ඇවිල්ලා සමහරලාට ඔයාලා දන්නවා අමුතුවෙන් කියන්න ඕනේ නිවුස් වල උනත් දකින්න ඇති. තෙල් ප්‍රශ්නය රටේ ප්‍රධානම අර්බුදය බවට පත්වෙච්ච කාලයක් තිබුණා. ඉතින් ඒ වගේම තත්ත්වයකට මේ වෙනකොට ලංකාවේ තෙල් අර්බුදය ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ තෙල් අර්බුදයත් එක්ක තමයි මිනිස්සුන්ට මතක් වෙන්නේ ඉලෙක්ට්‍රික් වෙහිකල් එක ගැන. නැතුව සාමාන්‍ය ජීවිතය අපිට තෙල් හරියට එන්න අවස්ථාව හැදිලා තියෙද්දී තෙල් අපිට හරියට දවසින් දවස හම්බෙද්දී තෙල් හරියට ඉම්පෝර්ට් වෙද්දී තෙල් මිල ඉහළ පහළ යද්දී මේ කාරණේ ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් කියන එක සම්පූර්ණ කට්ටියට අමතක වෙනවා. මේ වගේ අර්බුදයක් ආවහම තමයි ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් ගැන මතක් වෙන්නේ. ඉතින් ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් දැන් ට්‍රෙන්ඩ් එකක් වුණාට ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් කියන්නේ එහෙම ට්‍රෙන්ඩ් එකක් විදිහට යන්න ඕන දෙයක් නෙමෙයි. ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් කියන්නේ ලොං ටර්ම් ඉන්වෙස්ට්මන්ට් එකක්. නිකන් අපි යන රැල්ලට ඉලෙක්ට්‍රික් වෙහිකල් එක මිලදී ගන්න හොඳ නැහැ. මොකද ඇත්තම කතාව ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක් කියන්නේ හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් ඔයාට. මොකද වාගේ ආර්ථිකය පැත්තෙන් ගත්තත් ඔයාට යන වියදම ඉතාමත් අඩුයි. විශේෂයෙන් Nissan Leaf වාහනය ගැන කතා කරද්දී low maintenance වාහනයක් Nissan Leaf කියන්නේ. ඉතින් මේ වෙනකොට ලොකු රැල්ලක් හැදිලා තියෙනවා ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් වලට. විවිධ සන්නාම යටතේ ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් ලංකාවට ඉම්පෝර්ට් කරලා තියෙනවා. ඉතින් අපි ඔයාලට කියන්නේ මේ ට්‍රෙන්ඩ් එකත් එක්ක යද්දී ඔයා හරි දේ හරි වෙලාවෙදි මිලදී ගන්න. ට්‍රෙන්ඩ් එක යන්නම් ඔයාලා ගිහිල්ලා වැරදි වාහනයක් වැරදි වෙලාවේ මිලදී ගත්තොත් ඔයා දැන් ඉන්න තත්ත්වෙනු පල්ලෙහාට වැටෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අර්බුදයකට ඔයා මුහුණ දෙන්න පුළුවන්. එහෙම වෙච්ච අවස්ථා, එහෙම වෙච්ච උදාහරණ ඕන තරම් තියෙනවා. ඉතින් මේ වර්තමානයේ මේ තියෙන තෙල් අර්බුදයත් ඉත්ත කරගෙන ඒකෙන් ආයුධ ප්‍රයෝජන ගන්න පිරිසක් ඉන්නවා. ඉතින් එයාලා තනිකරම බලන්නේ එයාලගේ ව්‍යාපාරික පරමාර්ථය විතරයි. මානුෂීය පැත්ත ඇත්තෙම නැහැ. ඉතින් මේ වෙනකොට අපේ ලීෆ් හවුස් ආයතනයටත් එහෙම කරදරේ වැටිච්ච කස්ටමර්ස්ලා ගණනාවක් ඇවිල්ලා තියෙනවා. ඉතින් එයාලා තෙල් අර්බුදයත් එක්කම ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් මිලදී අරගෙන විශේෂයෙන් Nissan Leaf වාහන මිලදී අරගෙන හරි වාහනයක් මිලදී ගන්න බැරි වෙලා අමාරු වැටිච්ච අවස්ථා තියෙනවා. මොකද මේ වෙලාවේ ඒකෙන් ප්‍රයෝජන අරගෙන ගොඩක් කට්ටිය මාකට් කරනවා. කිලෝමීටර් 400-500 රේන්ජ් එක දුවන්න පුළුවන් Nissan Leaf වාහන තියෙනවා. ඒ වගේම කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලට බැටරි අප්ග්‍රේඩ් එකකට පවා යන්න පුළුවන් කියලා මේ වෙනකොට ගොඩක් ඇඩ්වර්ටයිස්මන්ට් අපිට බලා ගන්න පුළුවන්. බ්‍රෑන්ඩ් නිව් බැටරිස් එයා ළඟ තියෙනවා කියලා මාකට් කරනවා. බැටරි අප්ග්‍රේඩ් කරලා දෙනවා කියලා මාකට් කරනවා Nissan Leaf වාහනවල. ඉතින් ඒ විදිහට ඒ වගේ තැන්වලට ගිය බහුතරයක් දෙනා අමාරු වැටලා අපි හොයාගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ අපි මේ හැම වීඩියෝ එකම ඔයාලා අපේ හැම වීඩියෝ එකම බැලුවොත් අපි මේ අවේර්නස් එක තමයි අපේ කස්ටමර්ස්ලාට ඇති කරන්නේ. ඉතින් අපිට බොරු කියලා අපේ දේ මාකට් කරන්න කිසිම උවමනාවක් නැහැ. මොකද අපිත් එක්ක එකතු වෙච්ච ලොකු ක්ලයන්ටේල් එකක් තියෙනවා. ඉතින් ලොකු කස්ටමර්ස්ලා ලොකු කස්ටමර් බේස් එකක් අපිට ලංකාව පුරාම ඉදිරියලා තියෙනවා. ඉතින් මේ වෙනකන් අපිට කිසිම කම්ප්ලේන්ට් එකක් නැහැ. අපෙන් බැටරි අප්ග්‍රේඩ් එකක් කරගත්ත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බ්‍රෑන්ඩ් නිව් බැටරි එකක් මිලදී ගත්ත වෙන්න පුළුවන්. මේ වෙනකන් කිසිම කම්ප්ලේන්ට් එකක් නැහැ. අපේ සර්විස් එක ෆේල් කියලා. ඉතින් අපි ඔයාලට කියන්නේ මේ මොහොතේ Nissan Leaf වාහනයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක් වෙන්න පුළුවන්. මිලදී ගන්න යනවා නම් මේ හැම දෙයක් ගැනම කන්සිඩර් කරන්න. විශේෂයෙන් Nissan Leaf වාහන ගැන කතා කරද්දී ඒකේ කොහොමද රේන්ජ් එක මොන විදිහේ රේන්ජ් එකක්ද දුවන්න පුළුවන්, බැටරි කැපැසිටි එක කොහොමද තියෙන්නේ, බැටරි හෙල්ත් එක මොන විදිහටද තියෙන්නේ කියන හැම දෙයක් ගැනම කන්සිඩර් කරන්න. නිකන් ඇඩ්වර්ටයිස් කරපු පලියට ඒකට රැවටිලා කිසිම විදිහකින් වාහනය මිලදී ගන්න යන්න එපා. මොකද ඔයා එතනට ලොකු මුදලක් වියදම් කරලා මේ ඉන්න කන්ඩිෂන් එකනු පල්ලෙහාට ඔයා වැටෙන්න තියෙන අවස්ථාව වැඩි. ඉතින් ලීෆ් හවුස් අපි හැම වෙලේම කියන්නේ හරි දේ මිලදී ගන්න. මොකද ඔයා වියදම් කරන මුදලට වටිනාකමක් තියෙන්න ඕන. මොකද ඔයා බැටරි එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අලුතෙන් වාහනයක් ගත්ත වෙන්න පුළුවන් Nissan Leaf වාහනයක්. ඔයා ඒක ගත්තට පස්සේ තවත් ඔයාට රිපෙයාර්ස් වැඩි නම්, එහෙම නැත්නම් බැටරි රීප්ලේස්මන්ට් එකකට ඔයාට යන්න වෙනවා නම් ඔය වියදම් කරපු මුදල සම්පූර්ණ වතුර ගියා වගේ වැඩක් වෙන්නේ. ඉතින් ලීෆ් හවුස් අපේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්න අපිට කෝල් එකක් දෙන්න. එහෙම නැත්නම් අපේ ෂෝරූම් එක ඇවිල්ලා විසිට් කරන්න.
නිසන් ලිවානේ මිලදී ගන්න වෙන්න පුළ එමනත්තම් බැටරි අප්ග්‍රේඩ් එකට යන වෙන්න පුළා ම නැත්තම් බ්‍රෑන්ඩියව බැට්‍රිය එකක් ඉන්ස්ටෝල් කරන්න වෙන්න පුළ මේ හැම දේටම අවශ්‍ය ගයිඩන්ස එක ලීෆවස් අපි ඔයාලට ලබා දෙනවා. ඉතින් ලීෆවස් අපේ මේ සර්විසස් ඔක්කොම ඔයාලට මෙතන් ඩැවිල කතාකරොත් දැනගන්න පුළා මොන විදිහේ සේවාවත් අපි මේ වසර ගණනාවත් තිස දීලා තියන්නේ සහ අපේ වගකීම් සහතිකය ඕනම තැනකවලට ලීගලි චලෙන්ජ් කරන්න පුළ මොකද අපේ සර්විස්සය ගැන අපිට විශ්වාසෙන්ද අපේ විදිහේ සටිෆිකට් එකත් කොලට දෙන්නේ අපේ වොරට පිට ඇත් එක් ඉතින් අයින්ඩ වගේ බැට්‍රික අප්ගේට් කරගන්න වශන එමනතවට බ්‍රන්ඩ බැට්‍රික ඉස්ටෝ කරගන්න වශන දැනට මාගට හොඳ බ්‍රන්ඩ බැට්‍රික තින්න අපි ළඟ නිසන් ලිවානයට අපේ ලීෆවස් සුපග්‍රේට් 40 කිලෝඩ් බැට්‍රියක තින් එන්ඩ මේ හමදයම එක්ස්පිරස් කල බල් අප ස්ටාෆ් ඇත එක කතා කරලා ඒ අවශ්‍ය ගයිඩන්ස එක අරගෙනම ඔයා වගේ ඉලෙක්ට්‍රික් වෙහිකල්ල එක මිලදී ගන්න ආය පාරක් වලට මතක් කරනවා එක යන ට්‍රෙන්ඩ් එකත් එක්ක යන්න එපා හරිදේ හරි විදියට තෝරගෙන වගේ මුදල හරි විදිහට ඉන්වෙස් කරලා හොඳ බාණ්ඩයක් පිලදී ගන්න. ඉතින් ඔයාලට මේ ගැන ගැටලු මොන හරි තියෙනවා එහෙම නැත්නම් Nissan Leaf වාහන සම්බන්ධව තියෙන ඕනම ගැටලුවකට පිළිතුරු දෙන්න අපි සූදානම්. ඉතින් ඕන වෙලාවක අපිට කෝල් කරන්න අපේ නම්බර එක 071 288 880. ඉතින් මේ නම්බර එකට කෝල් කරන්න එහෙම නැත්නම් අපේ ෂෝරූම් එක විසිට් කරන්න ඕනම වෙලාවක ඔයාලගේ Nissan Leaf වාහන සම්බන්ධ ඕනම ගැටලුවකට පිළිතුරු දෙන්න Leaf House අපි සූදානම්. අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. Leaf House Private Limited, the choice of future minders.